සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද vlog එකක් කරන්න හිතුවා. මොකද මේ මට ඊයේ ඉඳලා දෙකේම තිබ්බේ මේ පැය 18 ඩියුටි. ඉතින් ඔන්න අද මට හරිම සතුටු දවසක්. මොකද මේ අද මට ඊවිනිං එකක් තමයි තියෙන්නේ. එතකොට ඊයේ මම එකට ඕෆ් වෙලා ඇවිල්ලා ක්වාටර්ස් එකට එද්දි 2 විතර ඇති. ඊට පස්සේ මගේ පෞද්ගලික වැඩ ඔක්කොම කරගෙන ඉවර වෙලා නූඩල්ස් එකක් හැම හදාගෙන කාලා 4ට විතර නිදාගත්තා. ඊට පස්සේ ඔන්න අද උදේ තමයි නැගිට්ටේ. ඉතින් මේ ඔහුගේ දවස් දෙකේම මට පැය 18 shift තිබුණ නිසා පැය 2-3ක් වගේ තමයි නිදා ගන්න හම්බුනේ. රෙස්ට් එකක් ගන්න හම්බුනේ. මේ ඉතින් ඊයේ ඕෆ් වෙලා ආවිල්ලා මේ ටිකක් නිදා ගන්න වෙලා තියෙන නිසා මම හරිම සතුටින් හිටියේ. ඔන්න ඉතින් නිදාගත්තා. මං දන්නේ මං හිතලා හැම නර්ස් කෙනෙක්ම මං වගේ වෙන්න ඇති. මේ නිදා ගන්න තියෙනවා නම් හරිම සතුටුයි ඉතින්. මේ ඉතින් අද කෝඩ් එක කොහොමද දන්නේ නැහැ. ඉතින් ගිහින් තමයි බලන්න වෙන්නේ බිසීද නැද්ද කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් අරගෙන මගේ vlog එක කරන්න. ඉතින් මම දැන් ඊවිනිං ඩියුටි එකට ලෑස්ති වෙන තමයි යන්නේ. ඉතින් නැගිටලා මේ කිරි එකක් නේද දීලා දැන් ඉතින් මේ මගේ වැඩ ටික කරලා මේ ලෑස්ති වෙන්න යන්නේ. එහෙනම් vlog එක බලමු. ඔන්න ඉතින් පහුගිය දවස් දෙකේම මට හරියට වෙලාවක් තිබුණේ නැති නිසා යුනිෆෝම් දෙක සෝදන්න දාලා තිබුණා. මුලින්ම මේ දෙක සෝදලා වැඩ පටන් ගන්නවා කියලා හිතුවා. වෙලාවක් හම්බුන වෙලාවේ සෝදාන තියෙන ඔක්කොම සෝදලා දාන්න ඕනේ. උයන්න හදද්දි තමයි වතුර ඉවරයි කියලා මතක් වුණේ. යන් වතුර ගන්න. මේ පැත්තේ පොන වතුර වල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි ෆිල්ටර්ඩ් වතුර සල්ලි වලට ගන්නවා. කොයියනේ මගේ එක? මේ තියෙන්නේ. හරි. ලීටර් 5ක් ඉතින් රුපියල් 25ක් වගේ වෙන්නේ. ඒක නිසා ඉතින් ඒක ලොකු ප්‍රශ්නකුත් නෙවෙයි. ඔන්න ඉතින් අද යන්නේ මේවා තමයි. මට විතරනේ ඉතින් මේ ටික මට දෙපාරකට හොඳටම ඇති. මම ඉතින් මේ දවල්ට කෑම එකක් අරන් යන්නයි ඕෆ් වෙලා ඇවිල්ලා කෑම කන්නයි දෙකටම තමයි මේ උයන්නේ. දැන් නම් ඉතින් දවල් යන හින්දා හොඳයි. උදේම යන දවසට නම් ඉතින් 4:45ට විතර නැගිටලා උයන්න ඕනේ. එතකොට නම් හිතනවා තව චුට්ටක් නිදා ගන්න තිබ්බනම් හොඳයි කියලා. ඕනනම් ඉතින් කැමති කෙනෙකුට පිටින් අරන් උනත් කන්න පුළුවන්. මම ඉතින් මට බජට් ෆ්‍රෙන්ඩ්ලි නිසා ගොඩක් වෙලාවට උයනවා. බැරිම වුණොත් වගේ පිටින් අරන් කනවා. ඉතින් ඔය විදිහට අවසානයේදී වෙලා ඉවර වුණා. ඔයාගෙන කෑවහම හරි ආඩම්බරයි ඉතින් ඔයාලත් කරලා බලන්නකෝ. දැන් ඉතින් යුනිෆෝම් ටික අයන් කරලා තියාගන්න ඕනේ. ඒක හරිම ලේසි. දැන් ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා යන්න ලෑස්ති වෙන්න ඕනේ. මෙන්න මේ ක්ලිප්ස් ටික මම ගත්තේ යුනිෆෝම් එක අඳින්න ආසාවෙන් ඉන්න නංගිලාට. මොකද මම කරන ජොබ් එකත් එක මට සීමාවල් තියෙනවනේ. එතකොට මට හැම එකම වීඩියෝස් වලින් පෙන්වන්න බෑ. කොහොමද මගේ ෆයිනල් ලුක් එක? කෑම එකත් ලන්ච් බොක්ස් එකට දාගත්තා.
යන් ඉක්මනට යන්. නැත්නම් මේ බස් එකම දාලා ඊට පස්සේ මට පික්නික් දාන්න තමයි යන්න වෙන්නේ. හායි දැන් ඉතින් ඔක්කොම හරි. එහෙනම් සතුටින් හොස්පිටල් එකට යන්. මං කලින් ආවේ ඉඳද කොහෙද තාම බස් එක නැහැ. මෙහි අලුතෙන් නෝ ලිමිට් එකක් දාලා දෙනවා. මේක ගොඩක් ළඟදී තමයි ආවේ. මෙහෙට මේ වගේ shops දැන් තමයි එන්නේ. ඔන්න එහෙනම් ආයෙත් සුපුරුදු තැනට ආවා. යන් ඉක්මනට යන්. මුලින්ම බලමු අද පේෂන්ස්ලා කීයද කියලා. ඊට පස්සේ ඉතින් හෑන්ඩින් ඕවර් බුක් එක අරගෙන මොනවාද අද ස්පෙෂල් හෑන්ඩින් ඕවර් තියෙන්නේ කියලා බලන්න ඕනේ. මෝර්නින් ඉන්න මිස්ලා ඔෆ් වෙද්දි කියලා යන්නේ. ඒ වුණාට එයාලට අමතක වෙච්ච දේවල් තියෙනවා නම් මේ පොතේ ලියලා තියෙනවා. ඊට පස්සේ පේෂන්ලා කාලාද බීලාද බලලා එක මිස් කෙනෙක් ඕරල් ඩ්‍රග්ස් නැත්නම් බොන බෙහෙත් දෙන්න පටන් ගන්නවා. අනිත් මිස් ඉන්ජෙක්ෂන් උයි ඉන්සියුලින් තියෙන පේෂන්ලාට ඉන්සියුලින් උයි දෙන්න පටන් ගන්නවා. ඔය ගමන්ම 2:00ට කලින් යවන්න ඕන බ්ලඩ් සෑම්පල් තියෙනවා නම් ඒ ටිකත් අරගෙන ඉවර කරනවා. තව ඉතින් එක රෙෆරල්ස් වලට යුනිට් වලට පේෂන්ස්ලා හරි ටිකට් හරි යවන්න තියෙනවා නම් ඒවත් යවනවා. තව සමහර වෙලාවට ඊවිනිං එකේ පොඩි සර්ජරිස් වලට පේෂන්ස්ලා ගන්නවා. එතකොට ඒ දවස් වලට පේෂන්ස්ලා ඒවටත් රෙඩි කරලා තියෙනවා. ඊයව වගේම තමයි ඉතින් ආයෙ එනකොට පෝස්ට් ඔප් කියා දෙන්නත් ඕනි. හරි ඇති. ඊට පස්සේ අපි ටිකට් වර්ක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පහුවෙනිදට ටිකට්ස් ටික ඔක්කොම රෙඩි කරලා තියෙනවා. ට්‍රීට්මන්ට් ෂීට් ඇටච් කරලා මොන හරි ඕඩර්ස් තියෙනවා නම් ඒවා ටිකට් එකේ ඉස්සරහට අරගෙන ඒ විදිහට ඔක්කොම ඕඩර්ස් බලලා හෑන්ඩින් ඕවර් පුතේ ස්පෙෂල් හෑන්ඩින් ඕවර් තියෙනවා නම් ඒවත් ලියලා ටිකට් ටික රෙඩි කරනවා. ෂිෆ්ට් එකට එනකොටම මගේ තමිල් යාළුවා කිව්වා උදේ බෝඩ් එක බිසි නැති නිසා ටිකට් වර්ක් කරා මේ මොන හරි මිස් වෙච්ච දේවල් තියෙනවා නම් ඒවා කරන්න තමයි තියෙන්නේ කියලා. කොහොම හරි මම මේ ටිකට් දෙක තුනක් කරනවා දැකලා එයා මට විහිළු කරනවා මේ මිස් වෙච්ච ටිකට් ගොඩක් තියෙනවා නේද කියලා. දැන් පැය 6න් දෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් තියෙනවනේ. ඒව ටික දෙන්න තමයි යන්නේ. අද පේෂන්ස්ලා නැති හින්දා මෙහෙම තියෙන්නේ. නැත්නම් මේ වගේ සෙට් 5ක් 6ක් තියෙනවා.
විදිහට නයිට් රවුන්ඩ් එකේ ක්ලාක් කරන්න එන ඩොක්ටර්ට ලේසි වෙන විදිහට ටිකට් ටික හදලා තියෙනවා. කොහොමින් කොහම හරි ඔන්න ඩියුටි ඕෆ් වෙන වෙලාවත් ඇවිල්ලා. දැන් ඉතින් නයිට් ඩියුටි ඉන්න මිස්ලා ආවහම මොනවාද අපේ ඊවිනින් ඩියුටිය ස්පෙෂලි උනේ, මොනවාද ස්පෙෂලි හෑන්ඩින් ඕවර් වෙන්න තියෙන්නේ, ඒවා කියලා ඩියුටි ඕෆ් වෙන්න තමයි තියෙන්නේ. එහෙනම් මගේ vlog එක මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මං හිතනවා මගේ vlogs ඔයගලන් ආසාවෙන් බලනවා ඇති කියලා. ඉතින් හැමෝටම සුබම සුබ දවසක්.